හරි. මේක තමයි HTML 4 වෙනි වීඩියෝ එක. මේකෙදි අද අපි කතා කරන්නේ අර එදා අපිට ඩිසයින් කරගන්න බැරිුණු බටන් දෙකක් තිබ්බේ. අන්න ඒ දෙක ඩිසයින් කරගන්න හැටි. හරි. ඉස්සෙල්ලාම ඔයාගේ අර HTML වලට වෙන් කරගත්ත ෆෝල්ඩර් එක ඕපන් කරගෙන css.html කියන එක උඩ රයිට් ක්ලික් කරලා ඕපන් with ගිහලා VS Code එකෙන් සුපුරුදු පරිදි ඕපන් කරගන්න ඕන. ඊට පස්සේ මම මේක පොඩ්ඩක් මිනිමයිස් කරගන්නවා. ඊට පස්සේ css.html කියන එක උඩ දෙපාරක් ක්ලික් කරලා Chrome එකනුත් ඕපන් කරගන්න ඕන. Chrome එකෙන් හෝ ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකෙන්. හරි. දැන් අද අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ බටන්ස් දෙක ඩිසයින් කරගන්න. මම ඒ නිසා Visual Studio Code එක ඕපන් කරගෙන මේකට කෝඩ්ස් ලියා ගන්න පටන් ගන්නවා. හරි. ඉස්සෙල්ලාම අපිට කලිනුත් කතා කරා වගේ කලින් ලෙසන් එකේදී බටන් එකක් ක්‍රියේට් කරගන්න ඕන නම් අපි අනිවාර්යෙන් බටන් ටැග් එක යූස් කරගන්න ඕන. ඒ නිසා මම බටන් කියන එක ටයිප් කරලා මේකේ මොකද්ද අපි හදන්න ඕන බටන් එක මේ join. හරි. join කියලා ටයිප් කරගන්නවා. මේව මම කලින් ලෙසන් එකේදී කතා කරා. ඒ නිසා මෙතනදී ආයෙ කතා කරන්න යන්නේ නැහැ. හරි. එහෙම join කරලා බටන් එකක් ක්‍රියේට් කරගෙන අපි මේක සේව් කරන් බලමු. හරි. දැන් ඔයාලට පේනවා ඇති හොඳටම මේ join කියලා බටන් එක හැදුනේ නිකන් අලු පාට රහුරු බටන් එක නෙමෙයි හැදුනේ. මෙතන මේ subscribe බටන් එක වගේම එක හැදුනේ. ඒ අයි කිව්වොත් දැන් ඔයාලට පේනවා ඇති මේ කෝඩ්ස් ටිකමයි මේකට ඇඩ් වෙලා තියෙන්නේ. දැන් මෙතන අපි දීලා තියෙන්නේ බටන් කියලා මෙතන කෝඩ්ස් ටික දීලා තිනවා. ඒ කියන්නේ අපි මෙතන මොන බටන් එකක් හැදුවත් මේ කෝඩ්ස් ටික තමයි ඇඩ් වෙන්නේ. ඒ කියන්නේ දැන් මේක නවත්තන්න නම් අපි YouTube බටන් එක වෙන් කරගන්න ඕන. YouTube බටන් එකයි ඒකේ කෝඩ්ස් ටික අපි වෙන් කරගන්න ඕන. එහෙම වෙන් කරගන්නේ ඔයා මේ subscribe කියලා බටන් එකට එහා පැත්තෙන් තියෙන බටන් කියලා එකක් subscribe කියන මේ ටෙක්ස්ට් එකට එහා පැත්තේ බටන් කියන එකෙන් ඒක අගම ක්ලික් කරලා පොඩි ස්පේස් එකක් තියලා ඔයා ටයිප් කරගන්න ඕන class කියලා. class කියලා ටයිප් කරගෙන equal sign එක දාලා අපි මේ බටන් කියන class එක වෙන් කරගන්න ඕනේ. වෙන් කරගන්න කියන මේක හඳුන්වන්න සුවිශේෂී නමක් දෙන්න ඕනේ. මම මේ නම විදියට දෙනවා subscribe dash button. හරි. ඔයාලට මෙතනට එනකන් තේරෙන්නේ නැති එහෙම නමක් දෙන්න ඕන. හරි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ උඩ බටන් කියලා එක හැඳුන්වන්නේ. දැන් හරි. දැන් අපි පොඩ්ඩක් මේක සේව් කරන් බලමුකෝ. Ctrl S දීලා මේක රිෆ්‍රෙෂ් කරන් බලමු. ඔයාලට පේන්නේ මුකුත් වෙලා නැහැ. ඒ කියන්නේ අපි දැන් දීපු කෝඩ් එකේ කිසිම අර්ථයක් නැහැ. හරි. දැන් අපි මේක වෙන් කරගන්න නම් මේ මෙතන උඩ තියෙන බටන් එක බෑක්ස්පේස් කරගෙන අපි මෙතන දුන්න නම තියෙන්නේ. අන්න එක එහෙම මෙතන ටයිප් කරගන්න ඕන. මම ටයිප් කරගන්නවා දැන්. දැන්ට ගිහිල්ලා subscribe dash button. හරි. දැන් මම මේක පොඩ්ඩක් සේව් කරන් බලන්න. හරි. ඔයාලට පේන ඇති මේ දෙකම අර අලු පාටින් වුණා. ඒ හේතුව අපි මේව කරොත් එහෙම වුණේ මේ subscribe බටන් එක අග අපි අනිවාර්යෙන් මේ උඩම තියෙන බටන් එක මුලම අපි ඩොට් එකක් තියාගන්න ඕන. .subscribe බටන් කියලා තමයි අපි හදා ගන්න ඕන. දැන් අපි ආයේ මේක Ctrl S දීලා සේව් කරන් බැලුවොත් ඔයාලට පේනවා ඇති subscribe බටන් එක එයාගේ කෝඩ්ස් යූස් කරලා තියෙනවා. join බටන් එක එයාගේ කෝඩ්ස් තාම අපි දැම්මේ නැහැ. මෙලෝඩියක් යූස් කරලා නැහැ සිංහලෙන්ම කිව්වොත්. හරි. දැන් මම ඔයාලට පොඩ්ඩක් ආයේ මේක එක්ස්ප්ලেইন කරන්නම්. අපි මේ බටන් දෙක වෙන් කරගන්න ඕන නිසා අපි මේක වෙන් කරගන්නේ අපි මේ බටන් කියලා දාලා class කියලා දාලා මෙන්න මේ කෝඩ් එක තමයි අපි වෙන් කරගන්නේ. ඒ කෝඩ් එක අපි දෙන්න ඕනේ මේකට විතරක් නිසා අපි ඒ ඩිසයින් එකටත් මෙතන මේව කරගත්තු එක දාන්න ඕන. හරි. දැන් ඔයාලට තේරෙන්නේ නැති මං කිව්ව එක. හරි. අපි දැන් join බටන් එකේ කෝඩ්ස් ටික ලියාගමු. හරි. මම join බටන් එකත් අර විදියටම මේව කරනවා. join බටන් එකත් ඔයාලා class කියලා ටයිප් කරගෙන class equal මම දානවා join dash. ඔයාලට තේරෙන්නේ නැහැ වගේ නම් මේ lesson එක skip කරන්න එපා. මේ course එක මම ඉදිරියේදී හොඳටම ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදියක් ගේනවා. හරි.
join button කියලා type කරගෙන ආයි style එක ඇතුලේ තව මේ type එකේ වරහණක් open කරගෙන අපි මේ join button එකට course ටික ලියා ගන්න බලමු. හරි. අපි ඉස්සෙල්ලාම join button එකේ පාට මාරු කරලා ඉඳිමු. join button එක අපි ඉස්සෙල්ලා background color එක. දැන් ඔයාලට පේනවා ඇති මේක නම් background color එක grey වගේනේ තියෙන්නේ. original එක අපිට තියෙන්නේ සුදු. හරි. අපි ආයි VS Code එක open කරගෙන පොඩ්ඩක් lag වෙනවා. පොඩ්ඩක් ඉන්න. VS Code එක open කරගෙන ආයි dot එකක් තියලා අපි මෙතන හඳුන්වපු නම මේ join කියන button එක හඳුන්වපු නම මෙතනින් මම copy කරලා මෙතන paste කරගන්නවා. හරි. මේ වරහන් දෙක මම අයින් කරගන්නවා. ඒක නිකමට දැම්මේ join button කියලා දාගෙන අපි join button එක ඉස්සරහින් අර වගේ වරහන් දෙකක් දානවා. හරි. මේ ඔක්කොම කරන්න අපි style කියන tag දෙක ඇතුලේ join button කියලා එහෙම දාගන්නවා. ඊට පස්සේ මම enter කරගන්නවා. අපි මුලින්ම කලින් කිව්වා වගේ background color එක අපි වෙනස් කරගමු. මම background dash color කියලා type කරගෙන colon එකක් දාලා white කියලා type කරගන්නවා. ඊට පස්සේ semicolon එකක් දාගෙන මේක close කරගන්නවා. මෙතනින් මම D අකුරක් දැම්මේ නැහැ. ඒ නිසා ඒක කායලා තිබ්බා. හරි. ඊට පස්සේ අපි මේක control S දීලා save කරන් බලමු. දැන් ඔයාලට පේනවා ඇති මේක එකපාර සුදු පාට වුණා. හරි. දැන් මෙතන board එක highlight වුණා. ඒ නිසා අපි දැන් board එකේ පාට වෙනස් කරගමු. මේකේ board එකේ පාට ඔයාලට පේනවා නිල් පාටක් තමයි තියෙන්නේ. මම ඒ නිසා VS Code එක open කරගෙන enter කරගෙන border dash color කියලා type කරගෙන colon එකක් දාලා blue කියලා type කරගෙන semicolon එකක් දා ගන්නවා. ඊට පස්සේ අපි ආයි save කරන් බලමු. හරි. දැන් ඔයාලට පේනවා ඇති මේකේ පාට නිල් පාට වගේ නිල් පාටට හැරුණා. මේක පොඩ්ඩක් light වගේ මේක පොඩ්ඩක් තදයි වගේ. අපි ඒක වෙනස් කරගන්නේ මේ පාට තියෙන box එක උඩ click කරගෙන අපිට කැමති පාටක් දෙන්න පුළුවන්. මම මේ වගේ ගැලපෙන පාටක් දීලා save කරන් බලමු. හරි. දැන් ටිකක් වගේ ඒකට match වෙනවා. දැන් පොඩි අවුලක් තියෙන ඔයාලට පේනවා ඇති. මේ තීරුවේ හැමතැනම ඔයාලට පේනවා ඇති එකම පාට නෙවෙයි run වෙලා තියෙන්නේ. මේ පැත්තේ ටිකක් light පාටක් සහ අනිත් පැත්තේ ටිකක් තද පාටක්. අපි ඒක මේව කරගන්නේ VS Code එක open කරගෙන border color එකට යටින් enter කරගෙන border dash style කියලා type කරගෙන අපි colon එකක් දාගෙන solid කියලා type කරගෙන semicolon එකක් දාගමු. හරි. දැන් අපි ඒක save කරන් බැලුවොත් ඔයාලට පේනවා ඇති මේක board එකේ ඔක්කොම පාට එකම පාටක් වුණා. හරි. දැන් ඔයාලට තව ප්‍රශ්නයක් ඇති මම කොහොමද මෙච්චර ඒවා මතක තියාගෙන ඉන්නේ කියලා. ඔයාලට අමතක නම් කරන්න තියෙන්නේ CSS කියලා type කරලා Google එකේ how to change මම උදාහරණයක් ගන්න මේ border color in CSS කියලා type කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට AI review එකක් ලැබෙනවා. හරි. මේ තියෙන ඔයාලට මෙතනින් කෝඩ් එකක් ලැබෙනවා සහ මේ උඩ තියෙන මේකක් මේව කරලා copy කරලා paste කරලා මේව කරගන්න පුළුවන්. සහ තව දෙයක් මේ ඔයා මේ web development කරනකොට ඔයාලට මේවා මෙහෙම කරන් ඉන්න ඕනේ නැහැ. ඔයාගේ මතක මේක ඉබේම රැඳෙනවා. හරි. දැන් අපි එකම පාටක් ගත්තා. දැන් අපිට කරන්න තියෙන්නේ board එකේ width එක ටිකක් change කරන එක. මම මේක enter කරගෙන border dash width කියලා type කරගෙන semicolon එකක් දාගෙන 1px වගේ දෙනවා. ඔයාලට මේ px කියන එක දන්න නම් මගේ තුන්වෙනි වීඩියෝ එක කියලා දැම්ම බලන්න ගිහිල්ලා මම මේක ආයෙ refresh කරගන්නම්. හරි. දැන් ඔයාලට පේනවා ඇති මේකේ board එකේ width එක අඩු වෙලා ගියා. හරි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ
මේ ඔයාලට පේනොත් දැන් මේකේ පාට මේ ටෙක්ස්ට් කලර් එක නිල් පාට හුරු පාටක් තමයි තියෙන්නේ. හැබැයි අපේ එකේ මේ ඇතුලේ තියෙන අකුරු වල පාට කළු පාට. අපි ඒක වෙනස් කරගන්නේ කලින් ලෙසන් එක බැලුවා නම් ඔයාලා මේක හොඳටම දන්නවා. කලර් කියලා ටයිප් කරගෙන කෝලන් එක දාගෙන blue කියලා ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක සිලෙක්ට් කරලා අපි මේකේ blue එක ටිකක් වෙනස් කරගමු. හරි. ඊට පස්සේ ඒක අගට semicolon දාගෙන තමයි තියෙන්නේ. දැන් මම මේක පොඩ්ඩක් control S දීලා save කරගෙන ගිහිල්ලා බැලුවොත් ඔයාලට පේනවා ඇති මේකේ text colour එක ලස්සන නිල් පාටකට හැරිලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි text colour එකත් හදාගෙන ඉවරයි. දැන් අපිට කරන්න තියෙන්නේ මේකේ උස සහ පළල වැඩි කරගන්න එක. මම height කියලා type කරගෙන semicolon එකක් දාගෙන 36ක් වගේ දෙනවා px value එක. සහ ඊට පස්සේ width කියලා type කරගෙන semicolon දාගෙන 62ක් වගේ දෙනවා px value එක. ඊට පස්සේ ආයකට semicolon type කරගන්නවා. මේකට කියනවා අපි colon මට වැරදිලා semicolon කියලා කියවුනොත් සමා වෙන්න. හරි. ඊට පස්සේ මම මේක control S දීලා save කරන්න බලමු. හරි. දැන් ඔයාලට පේනවා ඇති මේකේ size එක ගොඩක් ලොකු වුණා. හරි. දැන් අපිට කරන්න තියෙන්නේ කලින් lesson එකේදී කතා කරපු විදිහටම ඊතර codes දෙක type කරගන්න. ඒ codes දෙක තමයි border dash radius. ඒක ඔයාලා දැනටමත් දන්නවා ඇති. ඒ කියන්නේ මේ වගේ මේකේ කොන් එහෙම නැත්නම් අයින් round කරගන්නේ කොහොමද කියන code එක තමයි ඒක. border dash radius කියලා type කරගෙන colon එකක් දාගෙන 2px වගේ අගයක් දෙන්න. ඊට පස්සේ අගට semicolon එක දාගෙන control S දීලා save කරගෙන refresh කරගෙන බලන්න. හරි. දැන් ඔයාලට පේනවා ඇති මේක ලස්සනට මේක round වෙලා ගියා. හරි. දැන් අපිට අවසානට කරන්න තියෙන එක තමයි ඔයාලට මේ subscribe button එකට ගියාම ඔයාලට පේනවා ඇති මේක ලස්සනට අතක් විදිහට change වුණා. හැබැයි මේකෙදීම තාම change වෙන අපි code එකක් දැම්මේ නැහැ. අපි ඒක change කරගන්නේ මේක අගට cursor කියලා type කරගන්න ඕන. cursor කියලා type කරගෙන colon එකක් දාලා pointer කියලා type කරගෙන semicolon එකක් දාගන්න ඕන. හරි. දැන් මතකුණා කියන්න මේ semicolon එකක් දාගන්නේ මේ code එක අපි ඉවරයි කියලා හංගවන්න තමයි semicolon එක කියන එක දාගන්නේ. හරි. cursor pointer කියලා එක අපි save කරගෙන බලමු. හරි. දැන් ඔයාලට මම මේක refresh කරන් පෙන්නන්නම්. දැන් ඔයාලට පේනවා ඇති මේක ලස්සනට hand එකක් වගේ change වුණා. හරි. අවසානට කරන් තියෙන ඔයාලට පේනවා ඇති මේ දෙක අතර දුර ඔයාලට පේනවා ඇති දුර ටිකක් වැඩි. හැබැයි අපේ එකේ දුර එච්චරම වැඩි නැහැ. අපි ඒක හදාගන්නේ අපි ආයි VS Code එකට ගිහිල්ලා මට මතක විදියට subscribe button එකෙන් තමයි මේක දාගන්න ඕන. subscribe button එකේ code එක අගට ගිහිල්ලා margin කියලා type කරගෙන ඒ decorative quotes වල යටම තමයි මේක type කරගන්න ඕන. margin dash right. මේ right කියන එකෙන් අදහස් වෙන්නේ දකුණට ටිකක් යවන්න කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඊට පස්සේ colon එකක් දාගෙන 8px කියලා type කරගෙන semicolon එකක් දාගන්න තමයි තියෙන්නේ. margin කෙනෙකුට G අකුර කියන්නේ MARGIN විතරයි එන්නේ. ඔයාලට ස්පෙලිං පේන්නේ නැති මේකේ. හරි. දැන් මම පොඩ්ඩක් මේක save control S දීලා save කරා. refresh කරන් බැලුවොත් ඔයාලට පේනවා ඇති මේක පොඩ්ඩක් ඈතට ගියා. හරි. අපිට මේක වමට යවන්න ඕන නම් මේක right කියන එක left කියන එකට දීලා px අදාළ px value එකක් දීලා යවන්න පුළුවන්. හරි. දැන් අපි join button එකක් create කරගත්තා. අපි ඊළඟට tweet button එක create කරගන්න හැටි බලමු. හරි. හරි පුළුවන් නම් මේක skip කරලා දැන් මේ create කරගන්න දැන් මම කියලා දීපු වගේ නැත්නම් මාත් එක දිගටම වීඩියෝ එක රැඳිලා ඉන්න පුළුවන්. හරි. කලින් කිව්වා වගේ මම අර විදියටම යටට ගිහිල්ලා button එකක් create කරගන්න ඕන නම් අනිවාර්යෙන් button කියලා එකක් දාගෙන button එකේ නම මොකද්ද?
ට්වීට් කියලා ටයිප් කරගන්න ඕන. ඊට පස්සේ මේක කලින් වගේම මේක තනි කරලා හඳුන්වන ක්ලාස් එකක් දාගෙන ක්ලාස් එකට නමක් දෙන්න ඕන. මම දානවා මේක tweet dash button කියලා. හරි ඊට පස්සේ අපි මේ ස්ටයිල් එක ඇතුළේම ආයි අර වගේ මේ ඩොට් එකක් තියාගෙන මෙතන තියෙන නම දෙමු අපි tweet button. හරි මම මේක එහෙම ටයිප් කරගන්නවා tweet dash button. හරි එහෙම ටයිප් කරගෙන අපිට කරන්න තියෙන්නේ අර වගේ මේ හැඩේ වරහනක් දාගෙන අපිට කෝස් ටික ටයිප් කරගන්න තමයි තියෙන්නේ tweet button එකට. හරි මුලින්ම මම මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක නිල් පාට කරලා ඉන්නවා. මම මේක පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරොත් ඔයාලට පේනවා ඇති. මේක සේව් කරලා රිෆ්‍රෙෂ් කරොත් ඔයාලට පේනවා ඇති tweet button එකක් ඇවිල්ලා තියෙනවා. මුලින්ම මම මේකගේ බෑග්ග්‍රවුන්ඩ් එක මේ නිල් පාට කරගෙන ඉන්නවා. ඒක කරන්න තියෙනවා දැන්ටමත් දන්නවා background dash color කියලා ටයිප් කරගෙන blue කියලා ටයිප් කරගන්න ඕන. ඊට පස්සේ මේ blue එක මම නිකන් light blue එකක් දෙනවා. ඊට පස්සේ මේක යකට semicolon දානවා. හරි මම දැන් මේක පොඩ්ඩක් සේව් කරන් බලන්න. දැන් ඔයාලට පේනවා ඇති මේක අර වගේම වෙනස් වුණා. මේකේ බෝඩ් එකක් නැහැ කියලා ඔයාලට පේනවා ඇති. මේ දෙකේම බෝඩ් එකක් නැහැ. subscribe button එකේ සහ tweet button එකේ. හැබැයි join button එකේ තිබ්බා. හරි ඒ නිසා මම මේකේ බෝඩ් එකක් නැති නිසා මම බෝඩ් එක නන් දෙනවා. අපි එන්ටර් කරලා border කියලා ටයිප් කරගෙන නන් කියලා ටයිප් කරගන්න ඕන. නන් කියලා ටයිප් කරගෙන semicolon එකක් දාගන්න තමයි තියෙන්නේ. අර border එක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් border එක කියන්නේ මේ වටේ තියෙන තීරුවක් වගේ එක තමයි border කියන්නේ කියලා කියන්නේ. හරි මම මේක රිවිව් කරන් බලන්න. දැන් ඔයාලට පේනවා ඇති border එක අයින් වුණා. දැන් අපිට කරන්න තියෙන මේක ටෙක්ස්ට් එක නිකන් සුදු පාටයි වගේ. අපේ එකේ ටෙක්ස්ට් එක කළු පාටයි. අපි ටෙක්ස්ට් එක චේන්ජ් කරගන්නේ නිකම්ම color කියලා ටයිප් කරගෙන colon එකක් දාගෙන white කියලා ටයිප් කරගන්නවා. ඊට පස්සේ ඒක අකට semicolon එකක් දාගන්නවා. දැන් මම මේක සේව් කරන් බැලුවොත් අපිට පේනවා ඇති අරක ලස්සනට මාරුණා. tweet මේ පාට මාරුණා. හරි මට පේනවා ඇති මේක නිකන් බෝල්ට් වගේ තමයි තියෙන්නේ. හැබැයි මේක එච්චර බෝල්ට් වෙලා නැහැ නිකම්ම ෆොන්ට් එකෙන් තමයි තියෙන්නේ. අපි ඒක බෝල්ට් ඒ කියන්නේ ලොකු තද පාටක් කරගන්න එක තද පාටක් නෙවෙයි තද බවට හරවන්නේ ටෙක්ස්ට් එක. අපි ආයි VS Code එක ඕපන් කරගෙන එන්ටර් කරගෙන font dash weight කියලා ටයිප් කරගෙන colon එකක් දාගෙන bold කියලා ටයිප් කරගෙන semicolon එකක් දාගෙන මේක close කරගන්නවා. දැන් අපි save කරන් බලමු. හරි දැන් ඔයාලට පේනවා ඇති මේකේ තද පාටක් ආවා. මේ වගේම පාටක් ආවා. දැන් අපි මේක round කරගමු දැන්. ඒ කියන්නේ border radius code එක දාමු. round කරගන්න කලින් අපි මේක ටිකක් ලොකු කරගමු. ලොකු කරගන්නේ ඉස්සෙල්ලාම මම height කියලා දාගෙන කලින් වගේම 20px වගේ දෙනවා. ඊට පස්සේ width කියලා දාගෙන colon එකක් දාගෙන නිකන් 30px වගේ දෙනවා. මම මේකයි සේව් කරන් බලමු. height එක නෙවෙයි width එක තමයි මේ height එක බලපාලා තියෙන්නේ. ඒක ටෙක්ස්ට් එක පේන්නේ නැහැ. දැන් අපි නිකන් මේක 100ක් වගේ දෙමු. ඒක 100ක් දුන්න කම එක යටට ආවා. ඒ කියන්නේ මේක 100 ලොකු වැඩි මේකට මම නිකන් 80ක් විතර දෙන්න. ඔයාලට මේව ටෙක්ස්ට් කර දාන්න පුළුවන් ඕන තරම්. 80 හරි. යටට ආවට කමක් නැහැ 80 ඇති. හරි. දැන් මේක අපි ගොඩක් කරලා ඉවරයි. දැන් අපිට ගන්න තියෙන්නේ මේකේ corners ලස්සනට round කරගන්න. corners round කරගන්න හැටි මම කලින් lesson එකෙත් කියලා දුන්නා. කලින් lesson එකේ කියලා දුන්නා මම. ඒ subscribe button එක හදන lesson එකේදී corners round කරගන්නේ border dash radius කියලා type කරගෙන
කෝලන එකක් දාගෙන නිකන් මේක නම් ගොඩක් වැඩි නිසා මම 20px වගේ දෙනවා. මේක ගොඩක් රවුම් වෙලා තියෙන නිසා මම ආයෙ control s දීලා save කරගෙන refresh කරන් බලමු. හරි දැන් ඔයාලට පේන්නේ නැති මේක ලස්සනට රවුන්ඩ් වුණා. මම නම් දැන් මේ දෙක ලොකු වෙනසක් පේන්නේ නැහැ. මේකේ size එකයි මේ පාටයි විතරයි මට වෙනසක් පේන්නේ. size එක පාටිත් නේ එච්චරම වැදගත් නැහැ. ඔයාලට මේ පාට මම දෙන්න ඕන මේක color code එක හොයාගෙන අතන copy කරලා මේව කරන්න පුළුවන්. හරි size එකත් ඉතින් ඕන size එකක් දෙන්න පුළුවන් අපිට. හරි. එහෙනම් අද අපි කතා කරගත්තු ඔක්කොම ටික අපි මේව කරා ඩිස්කස් කරා. හරි. දැන් මම මේ ටික මෙහෙම සේව් කරගෙන මේව කරගන්න. හරි. මම මේ lessons ගැන ගොඩක් මහන්සි වෙනවා. ඒ නිසා මට කරන්න පුංචි උදව්වක් වශයෙන් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න.